මහාකාරුණික වූ ශාන්තිනායකයන් වහන්සේ දවසක් සාන්නයත් එක්ක එකතු වෙලා ඉස්සරහට යන්න තීරණය කළා තියෙනවා. ඉතින් මට ඒ ගැන හරිම සතුටුයි. සාන්නයේ මේ අපේ ගෙදර වටිනම කියන දෙයක්. එයා තමයි අපේ ගෙදර බැගීම. ඇත්තටම මට වඩා මාරම සෙන්සිටිව් මාරම කෙයාර්ෆුල් කෙනෙක් අපේ අක්කා. and එයා ගොඩක් ඉමෝෂනල් පර්සන් කෙනෙක්. සබේරැට නුඹේ පාලු මකාලා සේත වලාවෝ ගැවසීලා තම නැති ආල කතා ඇයට කියාලා ඇවිම සාවි නිතුමානා නීල ජලේ ඕලු මලේ සුයි පොරදාලා ඒවි ඇතියේ සරසීලා තම ඇගේ ස්නේහදගේ නැගිනිදීලා ප්‍රේම සිනාන දයවීලා ලාහිරුගේ එළියේ සිත ආරම්භ කිරීමට අවසර ලබනවා. ලදේ උණුසුම් සුවදේ මං කෙලෙසින් ඉගිලි යමි ඒ සුවඳින් මෙලෙසේ මල් කලඹේ ගුලිවේ අපගේ සුමන් ලාහිරුගේ එළියේ සිත සන්තෝසේ පොයිතිරේ මා සිතසේ තිබිබේ සුබ මංගල්ලේ මල් නිබඳේ හිත් නුනුසුම්
සිත සන්තෝසේ පෝවිතිරේ මා සිතසේ තිබිවේ සුබ මංගල්ලේ මල් නිබඳේ දේවල් තුනක් කියලා නෑ. ඒ තුන ඒත් මං අද කියනවා. මං හිතනවා මේ ලෝකේ මට තමයි ලස්සනම අක්ක ඉන්නේ කියලා. මං කවදාවත් කියලා නෑ ඔයා ලස්සනයි කියලා. ඒත් මම දන්නවා එයා ගොඩක් ලස්සනයි කියලා. ඒ වගේම මං ගොඩක් ආඩම්බරයි මට ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා කියලා. මොකද මං ඒ තරම්ම මාරම ආඩම්බර චරිතයක් අපේ අක්ක ලස්සන වීම ගැන. මං දන්නවා එයා මේ ලෝකේ ලස්සනම අක්ක තමයි මට ඉන්නේ කියලා. ඒ වගේම මගේ අම්මට තාත්තට වඩා මම ගොඩක් ආදරය කරන චරිතය තමයි අපේ අක්කා. මට සමහර දවල් වලදී මට මානව දුකයි අපේ අක්කා නැති එක ගැන. ඒත් මම ඒක අක්කට කියන්නේ නැතුව එයාත් එක්ක රණ්ඩු වෙනවා. මට අම්මට තාත්තට වඩා මම එයාට ගොඩක් ආදරෙයි. අම්මට තාත්තත් වගේම තමයි. අම්මයි තාත්තගේ ආදරණීයම චරිතය තමයි අක්කා. මාවත් ඒ වගේම තමයි අපේ අම්මට තාත්තට. ඒ වුණාට අපේ අක්කා මාරම ආදරණීය කෙනෙක්. කවදාවත් අපේ අම්මගේවත් තාත්තගේවත් හිත රිදෙන්න වචනයක්වත් කියලා නැති කෙනෙක්. මම උදේ ඉඳන් ගොඩක් උත්සාහ කළා අඬන්න නැතුව මේ කතාව කරලා ඉවර කරන්න. ඒත් මම try කරනවා තවවත්. අක්කේ මට ඔයාලට ගොඩක් පාළුයි. तुमको पाया है तो जैसे खोया हूँ, कहना चाहूँ भी तो तुमसे क्या कहूँ। तुमको पाया है तो जैसे खोया हूँ, कहना चाहूँ भी तो तुमसे क्या कहूँ। किसी ज़बान में भी वो लफ्ज़ ही नहीं कि जिनमें तुम हो क्या तुम्हें बता सकूँ। मैं अगर कहूँ तुम सा
सच है कुछ भी नहीं, तुमको पाया है तो जैसे खोया हूँ। शोखियों में डूबी ये अदाएं चेहरे से झलकी हुई है, जुल्फों की घनी घनी घटाएं शान से ढलकी हुई है। लहराता आंचल है जैसे बादल, बाहों में भरी है जैसे चांदनी, रूप की चांदनी। मैं अगर कहूँ ये दिलकशी है नहीं कहीं न होगी कभी, तारीफ ये भी तो सच है कुछ भी नहीं। ආසිරි මැදින් එකතට දී කික යනදා අලුතින් ඉපදුනා වාගේ මට දැනුණා හිරු සඳු අතර නව ලොවකට පියමනිනා දවස අදයි හිත මොහොතක් නතර